සුබ දවසක් හැමදෙනාටම මම සුමිත් අදත් මම ලියපු සින්දුවක් නිකමට විස්තර කරන්න හදන්නේ මේවා නිකන් පොත් අස්සේ තියාගෙන ඉඳලා වැඩක් නැති නිසා තමයි මම මේක අවුරුද්දකට විතර කලින් ලියපු සින්දුවක් මේකෙන් කියවන්නේ පෙම්වතියක් හැමදාම බලාපොරොත්තු වෙමින් ඉන්නවා අදවත් මගේ පෙම්වතා මාත් එක්ක පන්සල් යන්න එයි කියලා. හැබැයි පෙම්වතා මග අරිනවා කට්ටි පයින්නවා. මෙන්න මෙහෙමයි මම එක ලියන්නේ. සමිඳු පාමුල පුදන මල්වල සුවඳ නැහැයට ලංකලේ දන්නවා මං ඒක පව් බව දැන දැනයි ඒ පව කලේ හොඳට මතකයි මේ සුවඳමයි දැනුනේ මට ඔබේ උරතලේ ඇවිත් යන්නට එන්න දවසක නැතිව ඔය අලි කලබලේ දෙසූ මුත් හිමි යන නිවන් මග සතට මෙතපා සක්වලේ හරි අමාරුයි සිතැඟි මින්රල නොසන්සුන් හද විල්තලේ එන්න කීවත් සිය දහස්වර ඔයා නෑ මායිම් කළේ ළඟින් ඉන්නට අද පොහොය දින අපි දෙන්න නැහැ පින් කළේ කල්ප කල්දුර ගෙවා ඇවිදින් මගදි හමු වුණ ඇසිල්ලේ පුංචි කාලෙදි බැන්ද පෙම ගැන ඔයාමයි සිහිපත් කළේ ගෙවුණු ඒ හරි පුංචි මොහොතට දෙඩූ පෙම්බස් නිදැල්ලේ දොඩන්නට අද එන්න බැරිවද ගැහෙන සිත පසු තැවිල්ලේ මේක මෙහෙමයි මේක දැක්ක ගමන් කවි තුනක් වගේ මේක පද අන්ත එලි සමය රැකපු කවි තුනක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කවි තියෙන්න පුළුවන් පද මූල, පද මධ්‍ය, පද අන්ත කියන අවස්ථා තුනේදීම එලි සමය රැකපු කවි තියෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියට ඔය රූ රසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදි විදුලිය පබා ඒ වගේ ඒවා තමයි උදාහරණ තියෙන්නේ. ඒකක නම් මුල පදයේත් මැද පදයකත් අග පදයකත් ඒ කියන්නේ පද මූල පද මධ්‍ය පද අන්ත එලිසම රැකපු කවි. ඒවා හරි අමාරු කවි. එහෙම ලියන්න හරි අමාරුයි. ඉතින් පැරන්න ඔය වගේ ලියලා තියෙනවා. දැන් මේක සරලයි. මේකේ තියෙන්නේ පද අන්ත එලිසම රැකලා. මම හැම වෙලාවෙම ලේ යන්නේ තමයි මේ කවි ඉවර කරලා තියෙන්නේ. දැන් මේවා කවි වගේ වුණාට මේවට තනුවක් දාලා ගීතයක් නිර්මාණය කළාට පස්සේ ඒක කවියක් නෙවෙයි වගේ වෙනවා. කියන්නේ හොඳ තමත් අලංකාර ගීතයක් වෙනවා. මේ හැම ගීතයක් ඇතුළෙම ලස්සන කවි සැඟවිලා තියෙන්න පුළුවන්. මේක මෙන්න මෙච්චරයි. මේකේ තියෙන්නේ පෙම්වතිය කියන සමිඳු පාමුල පුදන මල්වල සුවඳ නැහැට ලංකලේ දන්නවා මං ඒක පව් බව දැන දැන ඊයේ පව කලේ. අපි සාමාන්‍ය බුදුහාමුදුරන්ට පූජා කරන මල් ඉඹලා බලන්නේ නැහැ. ඒ තියෙන්නේ අපි තියෙන ගෞරවය නිසා. හැබැයි ඒක පව් බව දැන දැනත් මම නිකමට වගේ ඉඹලා බැලුවේ. මට හොඳට මතකයි මේ සුවඳමයි දැනුනේ මට ඔබේ උරතලේ මට දැනුනේ මේ සුවඳමයි. ඒ නිසා තමයි මම නැවතත් මේකේ මල් පව් බව දැන දැනත් ඉඹලා බැලුවේ කියන එක තමයි. ඇවිත් යන්නට එන්න දවසක නැතුව ඔය අලි කලබලේ. මම ඔය අලි කලබලේ කියන වචනේ සරල වචනයක්. ඒක නිකමට වගේ යොදලා බැලුවා. මොකද සාමාන්‍යයෙන් ගීත වලට මේ වගේ වචන යොදනවා අඩුයි. මම නිකන් පරීක්ෂණයක් හැටියට ඔය අලි කලබලේ කියන සරල කටවහරේ ඉදන ඒ පොඩි වචනේ යොදලා බැලුවා. ඊට පස්සේ පළවෙනි වර්ස් එකේ කියනවා දෙසූ මුත් හිමි යන නිවන් මග සතට මෙතපා සක්වලේ හරි අමාරුයි සිතැඟි මින් රැළ නොසන්සුන් හද විල්තරේ. බුදුහාමුදුරුවෝ මේ සිතකය වචනේ සංසුන් කරගන්න කියලානේ අපිට ධර්මයේ දේශනා කළේ. ඉතින් එහෙම කිව්වත් මේ පොයේ දවසේ මගේ හිතේ තියෙන සිතිවිලි හරි කලබලයි. මොකද ඔයා එන්නේ නැහැ මාව බලන්න මාත් එක්ක මලක් පූජා කරන්න එන්නවත් ඔයා එන්නේ නැහැ. එන්න කීවත් සිය දහස්වර ඔයා නෑ මායිම් කළේ ළඟින් ඉන්නට අද පොහොය දින අපි දෙන්න නෑ පින් කළේ. දහස්වරයක් කිව්වත් ඔයා එන්නේ නෑ. ඔයාට වැඩ හැම වෙලාවෙම කලබලයි. කල්ප කල්දුර ගෙයා ඇවිදින් මගදි හමු වුණ ඇසිල්ලේ පුංචි කාලෙදි බැන්ද පෙම ගැන ඔයාමයි සිහිපත් කළේ. ඒ කියන්නේ පොඩි කාලේ මේ දෙන්න අතර හිතවත්කමක් තිබිලා තියෙනවා. ඒක ආයි මගදි හම්බෙලා ඔයාමයි මට මතක් කළේ. දැන් මං ඔයා වෙනුවෙන් බලා ඉන්නවා. නමුත් ඔයා නිකමටවත් මා එක්ක පන්සලකටවත් යන්න එන්නේ නැහැ. මං ඒ හින්දා සිත කලබලේ සිත ලතවිල්ලෙන් ඉන්නවා කියන එක තමයි කියන්නේ. ගෙවුණු ඒ හරි පුංචි මොහොතට දෙඩූ පෙම්බස් නිදැල්ලේ දොඩන්නට අද එන්න බැරිවද ගැහෙන සිත පසු තැවිල්ලේ. ඒ එදා මගදී හම්බෙලා පොඩි වෙලාවක් මාත් එක්ක කතා බහ කරලා මාත් එක්ක ආදරෙන් හිටපු ඔයාට ඇයි දැන් ඇවිල්ලා මා එක්ක කතා බහ කරන්න බැරි මොකද ඔච්චර කලබලයේ කියන එක තමයි මම මේ කියන්නේ.
මේක ලොකු විශේෂ දෙයක් නෑ මේක කවි තුනක් වගේ තමයි. ඉතින් මේකටත් තනුවක් දාලා ගීතයක් බවට පත් කරන්න පුළුවන්. ඉතින් මගේ මේ ගීත මම ලියනවා ඔයගොල්ලන්ට ඉදිරිපත් කළාම ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මට සහයෝගය දුන්නාට ස්තුතියි. view නම් තියෙනවා එහෙන ගොඩක් view තියෙනවා 10 ගාණක්. like තියෙනවා ඉතින් 30ක් 40ක් කමන්න නැහැ ඒකට ප්‍රශ්න නැහැ. බොහොම ස්තුතියි හැම දිනාටම අපි ආයි නැවතත් මේ වගේ මම ලියපු ගීතයකින් හම්බෙමු. Thank you very much.